මම ඔයාලගෙන් චූටි ප්‍රශ්නයක් අහන්නම්. ඔයාලා හිතන විදියට මේ බොඩි ටයිප් එක තියෙන කෙනාටද මේ වගේ බොඩි ටයිප් එකක් තියෙන කෙනෙක්ටද ඉක්මනටම දේවල් මැනිෆෙස්ට් කරන්න පුළුවන්? මම තපර පහත් දෙනවා. මේක කියලා නේද හිතන්නේ? ඕනම කෙනෙක්ට නැචරලි හිතන්නේ මේ බොඩි ටයිප් එක තියෙන කෙනාට තමයි ඉක්මනටම දේවල් මැනිෆෙස්ට් කරන්න පුළුවන් කියලා. කලබල වෙන්න එපා. මම ඔයාලට මේ හැමදේම ඇත්ත කියලා දෙන්න. The bitter truth. I just need some patience from you guys. අපේ අගේ තියෙන බ්‍රේන් එක සහ නර්වස් සිස්ටම් එක හුරු වෙලා තියෙන්නේ ඒගොල්ලෝ දන්න දේවල් හැමතිස්සෙම රීසයිකල් කර කර එයාලට පුරුදු පැටර්න්ස් වල කැරක පුරුදු පරිසරයත් එක්ක එකම විදියට ජීවත් වෙන්න. එහෙම තමයි අපේ බ්‍රේන් එකටයි නර්වස් සිස්ටම් එකටයි වැඩේ කෝඩ් කරලා තියෙන්නේ. එක්සැම්පල් එකක් විදියට ඔයාගේ ඇඟට ෆොන් බොඩි එකක් ආවා කියලා හිතන්න. ඒක බැක්ටීරියා එකක් වෛරස් එකක් වෙන්න පුළුවන්. එතකොට ඔයාගේ නර්වස් සිස්ටම් එක මොකද්ද කරන්නේ? නර්වස් සිස්ටම් will do anything and everything to kick that out of your body. හොඳයි. ඒක තමයි යාගේ ජොබ් එක. නර්වස් සිස්ටම් එකේ ජොබ් එක තමයි ඔයාගේ ඇඟේ තියෙන වැඩක් නැති ෆොරින් බොඩිස් එළියට දාන එක. රයිට්? එතකොට මෙහෙම දෙයක් තියෙනවා. අද අපි මෙතන ඉඳලා අපි අලුත් දෙයක් මැනිෆෙස්ට් කරනවා. අපි අලුත් දෙයක් මැනිෆෙස්ට් කරනකොට අපේ බොඩි එක ඒක ඩිටෙක්ට් කරන්නේ මොකක්ද? ෆොරින් බොඩි එකක් විදියට. එතකොට අපේ නර්වස් සිස්ටම් එක සහ අපේ බ්‍රේන් එක they will do anything and everything to අපේ කකුලෙන් ඇදලා අපේ පස්සට ඇදලා අපේ ඒ පරණ ලයිෆ් ස්ටයිල් එකට ගන්න. එතකොට කවුද අපේ මැනිෆෙස්ටේෂන් එක ඇත්තටම නවත්තන්නේ? අපේ බොඩි එක විසින්ම තමයි මැනිෆෙස්ටේෂන් එක නවත්තන්නේ. මෙවම වෙන කොහොමද ඉගෙන ගන්න. So you know what to do. ඉතින් ඔයාට මොකක් හරි දෙයක් මැනිෆෙස්ට් කරන්න බැලුවා ඔයා තාම එකම සයිකල් එක කැරකයි එකම සයිකල් එක කැරකේ ඔයා තාම ස්ට්‍රගල් කරනවා නම් මම ඔයාට බනින්නේ නැහැ. මොකද ඔයාගේ ඇඟ කරන්නේ ආගේ ජොබ් එක. All I know is you're a healthy person and you have a very healthy nervous system. Stop blaming yourself like that. Like අපි දැන් මොකක් හරි අලුත් එක්ස්පීරියන්ස් එකක් කරන්න යනකොට මොකක්ද අපේ ඇඟට දැනෙන්නේ? හරියම නිකන් anxious නිකන් බයක් දැනෙනවා. මේක හරියයිද දන්නේ නැහැ වගේ නිකන් අමුතු fear එකක් අමුතු feeling එකක් එනවා. ඒක කරන්නේ කවුද? අපේ nervous system එක. අපේ nervous system එක කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? ඉතින් අපි දැන් ඉන්න ස්ටේට් එකේට වැඩිය සතුරු ස්ටේට් එකක් තමයි අපි හැමදෙස්සම මැනිෆෙස්ට් කරන්නේ. එතකොට මේ ස්ටේට් එකේ ඉඳන් අපි සතුරු ස්ටේට් එකට මැනිෆෙස්ට් කරනකොට අපේ බොඩි එක ඉග්නෝර් කරනවා. අපේ බොඩි එක කකුලෙන් අදිනවා නෑ. That's not safe. Come back කියලා. මොකක්ද එනම් මේකට කරන්න ඕන? ඇත්තටම මුකුත් කරන්න කලින් තේරුම් ගන්න ඕන ඔයා මේ anxiousness ඔයාගේ මේ nervous ගතිය නිසා තමයි ඔයා ඇත්තටම ජීවිතුන අතර ඉන්නේ. ඔයාට මේ anxious ගතියක් nervous ගතියක් fear එකක් එන්නේ නැත්නම් සතුටුයි fun කියලා මොකද්ද කන්දගුරට ගිහලා බිමට පයින්නවා. නැත්නම් balcony එක ළඟට ගිහලා බිම් බලුවන් පස්සේ fun කියලා හිතුනොත් ඒකෙන් බිමට පයින්නවා. ඒ අපේ anxious nervousness ඒ fear feelings තියෙන නිසා තමයි ඇත්තටම ඔයා හිමහානි ජීවිතුන අතර ඉන්නේ. බෝල් කියන්න ඕන ඒක තමයි ඇත්ත. ඉතින් අනේ ඇයි අපිට anxious ඇයි අපි fearful කියලා දුක් වෙන්න එපා. අපි manifest කරනවා වගේ අපි joy හොයාගෙන යන්න මොකද්ද කරන්නේ? අපි joy පස්සේ දුවනවා fun එක ඕන කියලා. මොකද brain එකෙන් කරන්නේ? පස්සෙන් අදිනවා, කකුලෙන් අදිනවා. නෑ යන්න එපා. That's not safe. Come back. ඔයා හිතනවා මදි. ඔයාගේ ජීවිතේ ලොකු අනතුරක දාන්න හදන්නේ. Come back. එතකොට ආයෙ අපි පස්සට යනවා. ආයෙ අපි යනවා. මේ එකම සයිකල් එක රිපීට් වෙනවා. අන්තිමට ඔයා දවසක් රැ හිතලා බලද්දි මම අවුරුදු ගානක් තිස්සේ මේ දේ මැනිෆෙස්ට් කරන්නේ. ඒ තමයි මේක ඇත්ත වෙලා නැත්තේ. ඔයාගේ නර්වස් සිස්ටම් එක ට්‍රේන් කරන්න නැති නිසානේ. එහෙනම් මොකද ඇත්තටම කරන්න? ඔයාගේ ඇඟට ඔයාගේ නර්වස් සිස්ටම් එක සතුට කියන එක සේෆ් කියලා දැනන්න ට්‍රේන් කරන්න. කොහොමද අපි මේක ට්‍රේන් කරන්නේ? කලබල වෙන්න එපා. කියලා දෙනවා ඉන්න චොට්ටක්. ඔයාගේ බ්‍රේන් එකට ඔයා සතුට කියන එක සේෆ් කියලා දැනෙන්න සලස්වුවාන් පස්සේ බ්‍රේන් එක anxious හොය යන්නේ එයා සතුට හොය යන්නේ. මොකද this joy සතුට feels so safe to your brain. මොකද අපි කරන්න ඕන ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරන්න ඕන. period. ඔයාගේ බ්‍රේන් එක ට්‍රේන් කරන්න ඕන. ඒත් ඇයි අපි මොකටද මේක ට්‍රේන් කරන්නේ? joy කියන එක වැරද්දක් නෙවෙයි කියලා බ්‍රේන් එකට දෙන්න. තමයි ට්‍රේන් කරන්නේ. නැතුව මේ anxious කියන එක නරක දෙයක් කියලා කියන නෙවෙයි. ඉතින් මම nervous system expert කෙනෙක් නෙවෙයි. ඒත් මම මගේ daily routine එකේ මේ විනාඩියක් දෙකක් අරගෙන මම මගේ nervous system එක regulate කරන්න use කරන exercises ටිකක් තමයි මම කියන්නේ. Regulating your nervous system is very important. සතුට කියන එක මගේ බ්‍රේන් එකට මගේ nervous system එකට normalize කරන්න. කොහොමද මම මගේ nervous system එක regulate කරන්නේ? tip number 1. පළවෙනි එක තමයි මම ඔෆිස් එකේ හරි කොහේ හරි වැඩක ඉන්නකොට මට තේරුණොත් මම පොඩ්ඩක් anxious වගේ කියලා. මොකද මම කරන්නේ? මම මගේ වටේ තියෙන දේවල් වලට හොඳට focus කරනවා. black color mic එකක්. රතු පාට top එකක්. කළු පාට කොණ්ඩයක්. iPhone 17 Pro එකක්. MacBook එකක්. mirror එකක්. මගේ ඉස්සරහා මගේ ඇහැට පේන පොඩි දේවල් මම මගේ හිතින් මම නම් කරගන්න. අපි දන්නේ නැති වුණාට ඒ හැම දෙයකටම අපි පොඩ focus කරනකොට automatically your nervous system feels safe. Your nervous system feels
fun joy නෙමෙයි රතු පාට. ඒ colours, ඒ objects, shapes ඒක අපේ මොළයට fun. ඒකයි චූටි ළමයින්ට පාට toys දෙන්නේ. එක shapes වල toys දෙන්නේ. ඒ මොළයට අපි දන්නේ නැතුව adult කෙනෙක් විදිහට අපි පොඩි fun එකක් දෙනවා. පොඩි joy එකක් දෙනවා. මං හිතන්නේ මේක කරන්න කට්ටියට ගොඩක් වෙලා යනවා කියලා. නිකන් working desk එකේ වැඩ කරගෙන ඉන්න ගමන් මේ තියෙන කළු පාට පෑන. මේ තියෙන සුදු පාට ටියුලිප් මල. මේ තියෙන්නේ සුදු පාට වාස් එකක්. මේක අල්ලල්ල පෙන්න ඉන්න ඕන නිකන්. ඔයාගේ ජීවිතේ නිකන් ඔයාට පේන පරිසරයේ තියෙන දේවල් වලට focus කරන්න. ඒක මේ ගොඩක් වෙලා යන්න. Excuses කියන්න එපා. This is literally something you can do even you're shitting in the washroom. Just take 1 minute of your life and start doing this. And tip number 2 ගොඩක් වෙලාවට your nervous system. ඔයාගේ nervous system එක ගොඩක් වෙලාවට anxious මේ හරිම ප්‍රශ්න stress තියාගෙන ඉන්නේ. ඔයාගේ nervous system එකට දැනෙනවා ඔයාගේ පරිසරය ඔයාට safe නෑ කියලා. ඒ වෙලාවට මොකද කරන්නේ? මේ අපේ touch එක අපිට ගොඩාක් වැදගත්. ගෑනු කෙනෙක්ට විශේෂයෙන්ම අපිට touch එක ගොඩාක් වැදගත්. මේ අල්ලන්න hug කරන්න තමන් හග් කරන්න තමන්ව අල්ලන්න. ඔෆිස් එකේ ඉන්න ගම විනාඩියක් අරගෙන ඔයාගේ අත මෙහෙම අල්ලන්න. හાર્ට් එකට තියලා හાર્ට් බීට් එක අහන් ඉන්න. නහයට තියලා ඔයා හුස්ම ගන්න එක දැනෙන්න. ඔයා මිනිස්සෙක් කියලා දැනෙන්න සලස්වන්න ඔයාගේ ඇඟට. and ඔයාගේ ඇඟට දෙන්න මේක safe environment එකක් ඔයාට ජීවත් වෙන්න. මම ඔයාට ආදරේ. ඔයාට safe. ඔයාට බය වෙන දෙයක් නැහැ කියන එක දෙන්න. That is simply regulating your nervous system. Period. මම කුස්සියේ ඉඳන් vegetable chop කර ඉන්නකොට මට තේරෙනවා. මට හරිම anxious. මට හරිම පිස්සු වගේ. මං එහෙම දැනගන්නේ කොහොමද? මගේ shoulders ඉස්සිලා. මම නිකන් වැඩ කරන්නේ පුදුම වේගෙන් වැඩ කරන්නේ. මගේ චටර ගාලා කට කපනවා. ඒක මෙහෙන් කරනවා. මේ කට්ටිය මෙතනින් තියනවා. හැඳි ගන්නවා. වැඩ ගොඩයි. හරියට සමහරවිට මං මගේ ජීවිතය ගැන බැලුවාන් පස්සේ මං නිකන් වැඩ කරන්නේ මගේ පිටිපස්සේ කවුරු හරි මාව මරන් කන්නනවා වගේ. ඒක නෙවෙයි වෙන්න ඕන. අපි පුළුවන් තරම් අපේ nervous system එක regulate කරන්න ඕන නම් හැමතිස්සෙම do things slow, walk slow. මෙහෙම කියන්නේ මේ slow කියන්නේ මේ productive වෙන්න එපා කියන එක නෙවෙයි. හරිද? මේ productive වෙන්න but හැමතිස්සෙම මතක තියාගෙන drop your shoulders. ඔයාගේ shoulders drop කර ගමන් ඔයාගේ ඇඟට දැනෙන සනීපේ බලන්න. ඔයාගේ nervous system එකට ඒ දැනෙන safety එක බලන්න. මේක මම ගොඩක් කරනවා. මම දන්නේ මට ඒක ගොඩක් තියෙනවා. just මම intentionally පැයකට සැරයක් මම පොඩි හිතලා බලනවා. මගේ shoulders අපද පහත් කරනවා. අල්ලනවා touch එක, heart එක, ass, කුණ්ඩේ. That's a beautiful thing. I always touch my hair when I'm anxious. මගේ කොණ්ඩේ අල්ලනවා. ඊට පස්සේ girls ලා මම දැකලා තියෙනවා ගොඩාක් girls ලා කතා කරනකොට එයාලගේ chain එක අල්ලනවා. මේ chain එක අල්ලනවා කියන්නේ මොකද්ද? She's finding safety. ඔයාලගේ තියෙන jewelry, earrings අල්ලනවා. මම දැකලා තියෙනවා මේක ගොඩාක් girls ලා. මේ ගෙදර කට්ටිය හැම ගොඩාක් girls ලා කරනවා. They always touch the chain, touch their jewelry, they touch their self just to make it safe to regulate your nervous system. Tip 2 එක කරන්න තවට වැඩි වෙලා යන්නේ. ඔෆිස් එකේද washroom එකේද විනාඩි 5ක් අරගෙන just ගන්නවා. ඔයාගේ වෙසල් එක මේක. ඔයා තමයි මේක ගැන බලා ගන්න ඕන. කවුරුවත් මේක ගැන බලා ගන්න නැහැ. ඔයා අම්මා තාත්තා යටතේ ඉන්නවා නම්, ඔයා පාර්ට්නර් කෙනෙක් යටතේ ඉන්නවා නම්, හස්බන්ඩ් යටතේ ඉන්නවා නම් කවුරුවත් ඔයා ගැන බලන්නේ නැහැ. You have to take care of yourself. ඔයාට ඒ safety එක ඔයාම දෙන්න. Tip number 3. මේක ගොඩක් දිග කතාවක්. මම මෙහෙම කියන්නේ. Just move your body. ඔයාගේ body එක move කරනකොට ඔයාගේ nervous system එක දන්නේම නැතුව calm වෙනවා. ඔයා workouts කරනවා නම්, yoga කරනවා නම්, pilates කරනවා නම්, zumba කරනවා නම් තව මොනවද? ඔයාගේ ඇඟ ඔයා හොලවනවා නම්, සින්දුවක් දාලා dance කරත් ඔයාගේ ඇඟ ඒක දකින්නේ joy විදියට. ඉතින් ඔයාගේ ඇඟට joy දෙන්න පුළුවන් fun විදිය තමයි ඔයාගේ ඇඟ move කරන එක. මම personally හරිම ආසයි live shows දාගෙන. Shakira, I'm a big fan of Shakira. Shakira is my sister, period. Shakiraගේ live shows දාගෙන I'm having the moment in my life. Me and her local stage එකේ ඉඳගෙන අපි දෙන dance කරන්නේ and we have the backup dancers. ඊට පස්සේ workout කරන you know how it goes. yoga ගොඩාක් හොඳයි manifestation වලට. This is a very important point. nervous system regulation එකට වඩා මේක ගොඩාක් වැදගත් ඔයාගේ life එකට. ඒක නම් අපි පස්සේ කතා කරමු. tip number 4 මේක බුද්ධ ආගමේ කට්ටිය ඉන්නවා නම් දන්නවා. ඔයාගේ mind එක present එකට ගේන එක තමයි tip number 4 එකේ කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ nervous system එක regulate කරන්න පුළුවන් හොඳම විදියක් තමයි මේ දැන් now එකට ඔයාගේ mind එක ගේන එක. අපි නිකන් හිතලා බලුවොත් අපේ ජීවිතේ හැම මොහොතම අපේ mind එක කොච්චර දුවනවද? දැන් මම ඔෆිස් එකේ ඉඳන් ගෙදර එනකම් ඒ mind එක ගියපු නැති තැනක් නෑ. ලංකාවට ගිහලා අම්මලා තාත්තලා බලලා ආවා. කැනඩා ගිහලා අක්කි බලලා ආවා. ආයි ලංකාවට ගිහලා ආච්චි බලලා ආවා. ඕස්ට්‍රේලියා පැත්තට ගිහලා
එහෙ කට්ටි බල්ලාවා අනේ අම්මා ඒ ආපු පැය භාගෙද මන් දන්නේ ගියපු නැති තැනක් නැහැ. ඉතින් ඔහොම රට වටේ ලෝක වටේ යන්න ගියොත් මේ දැන් කියන මේ දැන් අපිට තියෙන සතුට අපි විඳින්නේ කොහොමද? එච්චර ඕනේ කොහොමද ඔයගේ නර්වස් සිස්ටම් එක රෙගුලේට් කරන්නේ? හැමතිස්සම නව් එකේ ජීවත් වෙන බුදුහාමුදුරුවෝත් කිව්වේ මේ නව් එකට මේ දැන් වර්තමාන ජීවත් වෙන්න. ඇත්තටම වර්තමාන ජීවත් වෙනවා නම් ඇත්තටම අපි ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. period. ඒක එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. you know and I know that. අපිට ඒක අමාරු එක තමයි ප්‍රශ්නේ. ඉතින් නව් එකට මයින්ඩ් එක ගේන්නේ කොහොමද? ආනාපානසති විනාඩියක් කරන්න. හැමදේම එක්ස්ට්‍රීම් යන්න ඕනේ නැහැ. මම භාවනා කරනවා කියලා පැය භාගයක් භාවනා කරන පිස්සු ඒව කරන්න වෙන්නේ නැහනේ. අපේ මේ තියෙන attention span එකත් එක්ක කොහොමද ඔයා අද වාඩිලා පැය භාගයක් කරගෙන භාවනා කරන්නේ? that is bullshit. පොඩියට පටන් ගන්න. දවසක් 1 minute, next day 1.5 minutes. චුට්ට වැඩි කරන්න. මම දන්නවා ඔයාගේ busy life එකත් එක්ක ඔයාට භාවනා කරනකොම් වටේ ඉන්න මිනිස්සුත් හිතයි ඔයාට පිස්සු කියලා. කමන්නේ. මිනිස්සු පිස්සු කියලා හිතයි. හැබැයි අපි තැනකට ගියාන් පස්සේ එයාලා කියනවා අපි lucky කියලා. that's how it is. දැන් ඉන්න තැන ඉඳන් ලොකු දෙයක්කට manifest කරනවා නම් you have to work smart and hard both. මම ඔයාගේ මේ වීඩියෝ එකෙන් මුලදීම ප්‍රශ්නයක් ඇහුවා. ඇඟේ ගොඩක් fat එක energy එක store කරන් ඉන්න මේ මිනිස්සයාටද ඉක්මනට දේවල් manifest කරන්න පුළුවන්. නැත්තම් ලෝකෙට පේන හොඳට healthy body එකක් හදාගෙන ඉන්න මේ මිනිස්සයාටද ඉක්මනට දේවල් manifest කරන්න පුළුවන් කියලා. මොකද ඔයාට හිතෙන්නේ? මේ ප්‍රශ්නට හරි උත්තරේ මම ඊළඟ වීඩියෝ එකෙන් ගේන්නම්. එතකන් ආදරේ toodles මේ අවුරුද්ද නම් අනිවාර්යෙන් play button එක ගන්නවා. මට ඔයාලගේ support එක ඕනේ. ඉතින් මාත් පුළුවන් විදිහට videos දානවා. ඒ නිසා subscribe කරලා යාළුවොත් එක්ක share කරලා Facebook share කරලා දන්නේ වට ඔක්කොම කරලා මට support එක දෙන්න. අන්තිම වෙනකම් වීඩියෝ එක බලනවා මෙන්න මේ emoji එක. අපි දාමු රෝසමල. රතු පාට දාන්න නිසා රෝසමල emoji එක comment section එකේ දාන්න. අන්තිම වෙනකම් හිටපු set එකට bonus tip එකක් දෙන්නම්. මම කොහොමද මගේ nervous system එක regulate කරන්න කියලා. මේක අත්‍තරම මම ළඟදී හොයාගත්ත මගේ beauty secret එකක් සහ nervous system regulation secret එකක්. ඒක තමයි humming. example එකක් කියන්නම්. මට ළඟදී කැම එකක් කාලා allergy එකක් ආවා. allergy එක වෙලාවේ මට ඇවිල්ලා injection ගහනවා. oh my god. මං කටු වලට බයයි. ඉතින් කට ගහනකොට මම මෙන්න කට ගහලා ඉවරයි. Humming yourself is a very good way to regulate your nervous system and ඒක beauty secret එකක්. වෙන්නේ ඇයි කියලා මම පස්සේ වීඩියෝ එකක් කියලා දෙන්න. මම මෙතන vlogs දෙකක් දාලා තියෙනවා. vlogs දෙක කට්ටේ දැන් ඉතින් බලන්න. ඉස්සරහට බලන්න කැමති වීඩියෝස් උත් පහලින් comment කරන්න. ආදරේ